වෙනද වගේම ඉතින් හරි ආදරෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් ඔන්න හරිම ඉක්මනින් තේ බොන වෙලාවට හදලා ගන්න පුළුවන් සමෝසා රෙසිපි එකක් තමයි හදා අරගෙන ආවේ. මේකට ඕන කරන පිටි මිශ්‍රණය විනාඩි 2ක් ඇතුළත හරියම පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන්. ලොකු වියදමක් දරන්න නැතුව ඉතින් තේ බොන්න ගෙදර ඔක්කොටම බඩ පිරෙන්න කන්න අපිට සමෝසා හදා ගන්න පුළුවන්. ඉස්සර වෙලාවෙ ඉතින් මං කරේ බැටර් එක හදාගන්න එක බෙන්ඩර් කප් එක අරගෙන මේ කප් එකෙන් පිටි කප් එකක් දාගත්තා. ඉතින් පිටි කිරලා ගන්නවා නම් පිටි ග්‍රෑම් 180ක්. එතකොට මේ කප් එකෙන්ම වතුර කප් 1.5ක් මම මේකට දාගන්නවා. ඒ වගේම කහ කුඩු පිංචියකුත් එකතු කරගන්නවා. ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඉතින් මේ ටික ඊළඟට හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ. මෙන්න මේ පේන පදමට තමයි අපි මේ පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. ගොඩක් උකු ගතිය නැති මිශ්‍රණයක් තමයි අපි මේකට හදාගන්න ඕනේ. ඉතින් ඔය විදිහට සමෝසයකට වමනා කරන බැටර් එක හදාගෙන මම මේක ටිකක් පැත්තකින් තියාගත්තා. ඊළඟට මම කරන්නේ මේකට ඕන කරන පිරුම් හදාගන්න එක. ෆෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙද්දී ඒකට පොල් තෙල් මේස් හැඳි දෙකක් විතර එකතු කරා. තෙල් ටික රත් වෙගෙන එද්දී මම ඒකට සූදුරු ස්වල්පයක් එකතු කරනවා. සාමාන්‍යයෙන් තේ හැඳි කාලක් විතර වගේ තමයි එකතු කරන්නේ. දැන් මම මේකට එකතු කරන පුංචියට කපාගත්ත සුදු ලුණු ටිකක්. ඉතින් මම මෙතන සුදු ලුණු බික් 6-7ක් ගත්තා. සුදු ලුණු ටික ඉතින් ලා රන්වන් පාටක් එනකම් මේක තෙලේ චුට්ටක් බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට ඉතින් සුදු ලුණු ටික බැදීගෙන එද්දී මම මේකට එකතු කරනවා හීනියට කපාගත්ත අමිරිස් කරල් 3ක්. ඒ වගේම පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. ඉතින් විනාඩියක් විතර මේක හොඳට තෙලේ කලවම් කරගන්නවා ලුණු ටික මැලවෙනකන්. ඊට පස්සේ මම මේකට කහ තේ හැඳි කාලක් එකතු කරනවා. ඒ වගේම 3-5 තේ හැඳි භාගයක් විතරත් එකතු කරනවා. ඒ වගේම තමයි කෑලි මිරිස් බොහොම ස්වල්පයක් එකතු කරගත්තා. එම රස අනුව ලුණු ටිකක් එකතු කරගත්තා. ඒ ටික ඉතින් හොඳට කලවම් කරගෙන ඊළඟට තම්බලා පොඩි කරගත්ත අල ගෙඩි 3ක් මම මේකට එකතු කරනවා. ඊට පස්සේ ඉතින් ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර එකතු කරනවා. ඉතින් මේ සැර අනුව ඔයාලට ඕන කරන ප්‍රමාණයට කෑලි මිරිස් වගේම ගම්මිරිස් කුඩු අමමිරිස් වලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඉතින් ලුණු රස පොඩ්ඩක් මදි වගේ දැවුන හින්දා මම ආපහු ලුණු බොහොම ස්වල්පයක් එකතු කරගත්තා. දැන් ඉතින් මම ලිප ඕෆ් කරගත්තා. ඕෆ් කරගෙන ඉවර වෙලා දෙහි පෑවක යුෂ මේකට එකතු කරලා ආපහු පාරක් හොඳට කලවම් කරගත්තා. දැන් ඉතින් හදාගත්ත පිරියුමත් පොඩ්ඩක් පැත්තකින් තියලා මම තව පොඩි බෝල් එකක් අරගෙන පාන් පිටි මේස් හැඳි දෙකක් ඒකට දාගන්නවා. ඒකට මිතින් ඒ හැඳෙන්ම වතුර හැඳි 4ක් දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගෙන හොඳට උක්කුවට බැටර් එකක් තමයි අපි මේ හදාගන්නේ. ඉතින් මේක හදාගන්නේ සමෝසා ෂීට් එක හොඳින් අලව ගන්න. දැන් ඉතින් අපි හදන්න පටන් ගමු. ෆෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා අඩු කින්දරේ මේක රත් වෙන්න දෙන්න ඕනේ. ෆෑන් එක රත් වෙගෙන එද්දි ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ෆෑන් එකට දානවා බැටර් එකේ. දාලා මේ විදිහට ඉතින් අපි උයා ගන්නවා. මේ හදාගත්ත සමෝසා රොටියේ උඩ ඉදීගෙන එද්දි අපි මේක ලිපෙන් අහක් කරගන්නවා. දැන් මම මේක එක සමානව හරි මැදින් දෙකට කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා එක කොටසක් අරගෙන මෙන්න මේ විදිහට නමා ගන්නවා. මේ ඉතුරු වෙන කෑල්ලේ අර කලින් හදාගත්ත පිටි මිශ්‍රණය ගා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට උඩින් තියලා අලව ගන්නවා. මෙන්න මේ වගේ ගොට්ටක හැඩයකට තමයි ඉතින් හදාගන්න ඕනේ. දැන් මේක ඇතුළට අපි අර කලින් හදාගත්ත පිරවුම පුරව ගත්තා. ඉතින් මේකට ගොඩාක් පුරව ගන්න හොඳ නැහැ. අපිට අර වටේ අලව ගන්න පුළුවන් වෙන විදිහට මේක පුරව ගන්න ඕනේ. මිශ්‍රණය දාගත්තට පස්සේ ඉතුරු වෙන වටේටම අර කලින් හදාගත්ත පිටි මිශ්‍රණය ගාගත්තා. ඊළඟට මේ පෙනුණු ආකාරයට හොඳට මේක අලව ගන්න ඕනේ. මෙන්න මේ වගේ ලස්සනට අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම සමෝසා ටික මම හදාගත්තා. ඉතින් මේ හැඩේ ගන්න ලොකු වැඩි වැඩක් නෑ. හරිම ලේසි. ඉතින් ආයෙත් පාරක් බලන්නකෝ ඒ කොහොමද හැඩේ හදාගන්න විදිහ කියලා. ඔන්න ඔය විදිහට ඉතින් මම සේරම ටික හදාගත්තා. පිටි කප් එකෙන් එහෙමත් නැත්නම් පිටි ග්‍රෑම් 180න් මම සමෝසා 13ක් හදාගත්තා. ඊළඟට ඉතින් මේ ටික බැද ගන්න ඕනේ. ඉතින් ගැඹුරු තෙලේ තමයි අපි මේක බැද ගන්න ඕනේ. චාච්චියක් ඉතින් ලිපෙන් තියලා රත් වෙන්න ඇරලා මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික ඉතින් හොඳට රත් වෙනකන් ඉන්න ඕනේ අපි මේක බැද ගන්න. තෙල් ටික ඉතින් හොඳින් රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මම හදාගත්ත සමෝසා එකක් දාගන්නවා. ඉතින් දෙපැත්ත පෙරලෙමින් රන්වන් පාටක් එනකම් මේක බැද ගන්න ඕනේ.
මෙන්න මේ වගේ ලස්සන පාටකට ආවට පස්සේ අපිට මේක ලිපෙන් නහක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට හදාගත්ත සමෝසා ටික ඔක්කොම මම බෙදගත්තා. ඉතින් ඊටමත් පොඩි කාලයකදී රසට වගේම ලස්සනට මේ වගේ සමෝසා ටිකක් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයත් එහෙනම් හදලා බලන්නකෝ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. බුදු සරණයි.